හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් බං අද ප්ලේ කරන්න නෙවිල්ලන් අද සෙටල් වෙන සුපිරි හොරර් ගේම්ස් ප්ලේ කරන්න. අද ඉතින් බං එවිල්ලන් එකේ අපි කොහොම හරි වෑන් එකේ වටයක් යන්නද මම හදන්නේ. වෑන් එකෙන් පයමු අපි අද. අනිවා පයින්නවා. 100%ක්ම මචං කියේ. අනිවාර්යයෙන් වෑන් එකෙන් පයින්නවා ඉතින්. ඔන්න දැන් සුපුරුදු වැඩේ වෙන්න යන්නේ. ෂොකබලාස් ගැහුවා නේද? ඉතින් බං දැන් ගැහුවා කියලා මම මොනවා කරන්නද? ඒකට ඔය මිටිය උස්ස ගන්නවත් බෑ බං. ඒකනේ බාත් දෙකේ මිස්සුයි. හරි බං ඉතින් දැන් ඉතින් පයින්න තමයි තියෙන්නේ. ඉමේ ඉස්කෝලෙන් පැන ගන්නවා කොහොම හරි. නිකන් මේ වෑන් එකේ පයින්නේ. සියලුම බඩු මුට්ටුත් අප සන්දකේ තබා කරගෙන. හරි බං ඉතින් එළම පොඩි අම්මට සිරාන් අර ගෑණි අතන ගියපන්කෝ. මොනවද එයා එතන කරන්නේ? බලමු අපි යතුරු කීයද කියලා. ආඩෝ මේ වගේ නේද? මෙතන නේද කොහෙද බා ඒක? හරි ඉතින් මේක අරින්නත් බෑ. ඒක අරින්න පුළුවන්. මේ තියෙන බාත්රූම් එකේ දොර. මේ එතන බලමු යතුරු තියෙද කියලා. ආඩෝ යතුරු තිබ්බා බං. සාර්ථකයි. අපිට දැන් මෙතනින් ගමන ගිහිල්ලා උඩ තට්ටුවට යමු. ඉක්මනින් මුඩ තට්ටුවට යමු අපි. මේකත් අරගෙන අඩ ගායිස් මම මේ දවස්වල එහෙම මෙම් බීසා හැදලා මේ දවස්වල කියන්නේ බා ඊයේ තමයි හැදුනේ. අද පාට්ට විදියට වැඩි වෙලා කියපන්කෝ. මේ යතුර අපිට මෙහෙන් දාගන්න වෙනවා. යතුර මෙතනින් දාගෙන ගමු අපි මෙන්න මේක. අපිට කෝබාර එකක් හොයාගන්න තියෙනවා. ඒ ටික විතරයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ වෑන් එකක් තියෙනවා. ඒ රෙද්දකුත් මොකද්ද එකක් කරන් තියෙනවා ඉතින්. හරි බයි ඉතින්. ඔය තාමත් මේ වීඩියෝ එකට ලයික් කරලා නැත්නම් ලයික් එක. ඔඩෝ සිරාවටම. ඔඩෝ ඒක නම් රියල්ම බාට්. ඉතින් මේ කොහෙද බම් මේ යන්නේ? දැන් බං ඉතින් අපි මෙතනින් අඩෝ මොකද බම් මේ වෙන්නේ? කාටද කියපන් බං කුණුහරුප කිය වෙන්නේ නැත්තේ? හදිසි අවස්ථාවකදී ඔහොම වෙද්දී. හරි බං ඉතින් වැඩි කතා ඕනේ නැහැ. මේ කතා ඕනේ කතා නැතුව කොහොමද බං ගේම් ගහන්නේ? මේක තමයි මම හොය හිටපු තැන. ඉතින් අපිට මෙතන යතුරු දා ගන්න වෙනවා. මම හිතුවේ බං මේක දොරෙන් පයින්නට වඩා අමාරු ඇති කියලා. හැබැයි මට පේන්නේ දැන් දොරෙන් පයින්න තරම්ම ලේසි වැඩක් වගේ මේක. බලමු කෝබාරක තියෙද කියලා මෙතන නැත්තම් මේක අමාරුයි. හරි බං ඉතින් මෙතන කෝබාරක නැහැ. ඒ කියන්නේ මේක අමාරු වැඩක්. මෙතන පයින්න වෙන්නේ නැහැ අපිට. පයින්න වෙන්නේ නැහැ කියන්නේ බං. එන වෙලාවක් යනවා. දැන් හොයා ගන්නත් එපා. ඔය තන්නේ තිබ්බේ. මං බං මේ යතුරු ගත්ත දර තිබ්බත් දන්නේ නැහැ. මතකයක් නැහැ බං එච්චර. මේ කෝබාරකද? මේ වෙන එක. යමු කොහොමද හොයා ගන්නත් එපා. පයින්න බෑ බං. පයින්න කියලා හිතාගෙනම න්යාවේ. පයින්න කියලා හිතාගෙන ගිහලා කොහොමද බං එහෙම ගෙදර යන්නේ? ළබයි ඉතින් අපි සැලෙන්න හොඳ නැහැ. නොසලී යමු ඉදිරියටම. ඉදිරියටම යමු. එවිල්ලා නැත්තම් හොඳයි. හිටියොත් අඩෝ කෝබාරගේ මෙතන බං තිබිලා තියෙන්නේ. ගොනියකෝ ඉක්මනට. ඒ ගොනියකෝ. ඒ ගොනින් අම්මට. ඔව් ටීක්. ඒ අවස්ථාවේදී කිසිම දෙයක් මාගේ කටින් කියුනේ නැහැ. කවුරුත් කාටවත් ඇහුනෙත් නැහැ. හරි බං ඉතින් අපිට දැන් තියෙන වැඩයක් ගලව ගන්න. ඉතින් බං මේ වීඩියෝ එකට තාම ලයික් කරේ නැත්නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න. සබ්ස්ක්‍රයිබ් 3000ට හෙල්ප් එකක් දීගෙන යන්න. මේක ගැලවුවා. මේ මගුල මෙතනින් අතහැරලා දැන් බං එවිලන් මේ සද්දෙට මෙතන දෙනවා. එන්න කලින් අපි මෙතනින් යන්න ඕනේ. දැන් බං දැන් තමයි මට එපා වෙන ටික තියෙන්නේ. එපා වෙන ටික කියන්නේ බං දැන් අර වෑන් එක එනකන් උඩ බලාගෙන ඉන්න තිබ්බොත් හොඳයි. හරි බං ඉතින් දැන් අපි පාවෙන්න තමයි යන්නේ. ඔව් ආණු පද්ධතියක් අපිට මේ අවස්ථාවේදී පෙනී යනවා. ඔව් දැන් ඩිමවර්ස් තරගේ ඔව් යනවා. හරි බං ඉතින් උඹලා මේ කොළ පාට තියෙන පැත්තටම ඵලයා රතු පාට තියෙන පැත්තට නම් යන්න එපා. ගියොත් සකබුන් ශලබලාස් තමයි. ශලබලාස් වල පතර වෙන්නේ සකබුන් වල ශලබලාස් වල සෙත් වොච් වෙලාම යනවා. හැබැයි ඉතින් වෑන් එක දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අරයා බඩු පුරවනවා වෑන් එකට. මේක වෑන් එකේ බඩු පුරවනවා අතෙන්ට. හරි නිදා ගන්නකෝ නිදා ගන්න. හරි බං ඉතින් යා නිදා ගන්නවා. ඇහැරෙන්නේ ආයේ ඇහැරෙන්නේ බෙල් එක වැදුනොත් විතරයි.
අපේ ෂේප් එක වැඩි කරගන්න පුළුවන්. මේ අතුර ගෙනාවා බං මෙන්න මේ තීන් දෙක ගන්න. අරගෙන මෙන්න මේක ඇරලා මෙන්න මේවට දාලා ශනික කොටස් ගිහලා හැංගෙන්න ඕනේ. හැංගෙන්නේ හැංගෙන්නේ බය දැන් ඔතෙන් එවිල්ලාලුයි ඔය ගෑණි දෙන්නම හැරෙනවා. ඒ ලාම්ප් එක වැදිලා තියෙන්නේ ඒකයි. එකපාරක් බං මං ඔහොම ඕකට තීන්ත එක දාලා ඒ කියන්නේ මේක පුරුදු වෙන ගහද්දි ආයෙ විල්ලන් ගියා. ඕකට තීන්ත එක දාලා බං මේක ඇතුළට හැංගිලා ඉදි අර කයින් වෑන් එකත් අරන් ගියා කියපන්කෝ. මං හිතන්නේ බං මම විනාඩි 6ක්ද 7ක්ද කොහෙද හිටියවා වෑන් එකේ එනකන්. හෙන්නම වදයක් බං ඒක නම්. මේක මේ පාරත් ගියොත් එහෙමනම් බං අපි ඉවරයි. අනිවා බං ඉතින් අපි ඉවරයි. මේ රෙදිද මොනවදෝ මන්ද ඒ වගේ පටවනවා. හැබැයි ඉතින් එල්ලම සුපිරියක් තමයි. මේ ඉක්මන් නිදාගත්තොත් හොඳයි. දැන් පටවනවා. තව පටවපන්. ඔබ පටවන තරමට හොඳයි. ඔඩෝ සිරාවටම උඹට පේනවද නේ බං මගේ ස්ක්‍රීන් රෙකෝඩරේ රවුම තියෙනවා මෙතන. ඔඩෝ සිරාවට මම හිතුවේ මේ විදිහ වෙන වෙලාව ගිහින් ඇති කියලා බං. ඔඩෝ විනාඩි 18ක් අතරින් පයින්නද බං යන්නේ අපි ගෙදරින්.